අයිබෝවන්. අද අපි මේ අපේ මූලාශ්‍රය අරගෙන පොඩ්ඩක් කතා කරමු සිංහල ලේඛන ක්‍රමයේ හරිම මූලික ඒත් වැදගත් කොටසක් ගැන. ඒ තමයි ඉතින් අක්ෂරමාලාව. අර ස්වර, ව්‍යංජන, ආයර පිලි එහෙම පාවිච්චි වෙන විදිහ ගැන. මේ ටික හරියට අල්ලගන්න එක තමයි අද අපේ අරමුණ. හරි. මූලාශ්‍රයේ මුලින්ම කියනවා වගේ අක්ෂර කියන්නේ අර අපි කතා කරනකොට එන සද්ද ලියන්න පාවිච්චි කරන සලකුණු වලට නේද? ඒවා ඔක්කොම එකතු වුණාම තමයි ඉතින් හෝඩිය හැදෙන්නේ. සිංහල හෝඩිය ගත්තොත් ප්‍රධාන කොටස් දෙකයි නේද? ස්වරයි ව්‍යංජනයි. ස්වර ගැන කතා කරද්දී මූලාශ්‍රයේ කියවනේ දර ලියන්න විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා වචනේන තැනනුව හරියටම. ඒක තමයි සිංහල ලියන විදිය තියෙන හරිම අපූර්ව දෙයක්. අර මූලාශ්‍රයේත් උදාහරණ දීලා තියෙන්නේ වචනයක් පටන් ගන්නකොට ආ වගේ ස්වරයක් ආවොත් ඒ අකුර ඒ විදිහටම ලියනවා. අම්මා කියනකොට වගේ. හැබැයි ඉතින් ඒ සද්දෙම අර ස්වර සද්දෙම ව්‍යංජනයකට පස්සේ එනකොට සම්පූර්ණ අකුර දාන්නේ නැහැ. ඒ වෙනුවට අර ව්‍යංජනයට එකතු කරන පොඩි සලකුණක්. ඒවට තමයි පිලි කියලා කියන්නේ. ඒක ඇත්තටම හරි කාර්යක්ෂමයි වගේ නේද? ලියනකොට. ඊටත් ඉතුරුයි. හරි ස්වර හැමනම් අර ව්‍යංජන. ඒ කියන්නේ ක, ග, ච වගේ අකුරු ගැන මොකද කියන්නේ? මූලාශ්‍රයේ අර පොඩි ඉඟියක් තියෙනවා වගේ නේද? ඒවට තනියම සද්ද කරන්න අමාරුයි ස්වරයක උදව්වක් ඕන කියලා. අර ක කියනවට වඩා ක කියන එක ලේසි වගේ දැනෙනව නේද? ඔව් ඒ කාරණේත් මූලාශ්‍රයේ ගැබ්බෙලා තියෙනවා තමයි. ව්‍යංජනයක් ගත්තම ඒකේ ඇතුලේ සාමාන්‍යයෙන් තියෙන අර ආ සද්දේ අයින් කර ඒ කියන්නේ සුද්ධ ව්‍යංජන සද්ද විතරක් ලියන්න තමයි අර හල් කරනවා කියන එක පාවිච්චි කරන්නේ. හැබැයි මෙතන තව පොඩි දෙයක් තියෙනවා. මූලාශ්‍රයේ පෙන්නලා දෙනවා හැන ව්‍යංජනයක්ම ඔහොම හල් කරන්න බෑ කියලාත්. අර අං, අහ, ඊට පස්සේ ඩ, ග, ઝ, ඩ, ද, ම, ල. මේ අකුරු ටික හල් කරන්න බෑ කියලා විශේෂයෙන්ම කියනවා. ඒකට හේතුව නම් ඉතින් මූලාශ්‍රයේ ගැඹුරට ගින්නේ ඒතේ සීමාව දැනගෙන ඉන්න එක වැදගත්. ඒකනම් හරිම වැදගත් කරුණක්. අපි එහෙනම් ආයතර මුලින් කතා කරපු පිළිගෙන බලමු ව්‍යංජන එක්ක ස්වර එකතු වෙන්නේ කොහොමද කියන එකට. අර මූලාශ්‍රයේ තියෙන උදාහරණ ටික බැලුවොත් අසද්දෙට වෙනම පිල්ලක් නෑ නේද? අර කවි කියනකොට කාවලටයි වාවලටයි වගේ. ඕ ඒක නෑ. එතකොට ආසද්දෙට අර අලපිල්ල ආ එනවා. කාසියවල කා වගේ. ඊ සද්දෙට එන්නේ ඉස්පිල්ල ඊ. අර කිතුල්වල කී වගේ. ඒක හරි. උසද්දෙච්ච කෙටි පාපිල්ල උ නේද? කුරහන් වල කු. ඔව්. ඊ සද්දෙට එතකොට අර කොම්බුවයි තව මොකද ඒක? අර මේසේවල මේ වගේ. හරියටම කොම්බුවයි හල් කිරීමකුයි එකතු වෙලා වගේ තමයි ඒක හැදෙන්නේ. මේ උදාහරණ ටික බැලුවම පේනවනේ පිලි පාවිච්චි කරන ක්‍රමය කොච්චර ක්‍රමවත්ද පිළිවෙලක් තියනවද කියලා එකම ව්‍යංජනයේට එක එක ස්වර එකතු වෙනකොට ඒ සද්ද වෙනස පෙන්වන්න පැහැදිලි වෙනස් සලකුණු තියෙනවා. විශේෂයෙන්ම අර කෙටි ස්වර ආ ඊ ඌ සහ දීර්ඝ ස්වර ආ ඊ ඌ වලට වෙනස් පිළි තියෙන එක ඒක උච්චාරණය හරියට ලියන්න හරිම වැදගත්. මේක ඇත්තටම භාෂාවක සද්ද ටික ලියන්න අකුරු වලට ගේන හරි අපූර්ව විදිහක්. හරි. එහෙමනම් අපි මේ මූලාශ්‍රය දිගේ ඇවිත් කතා කරපුවා එකතු කළොත් සිංහල හෝඩිය ස්වර ව්‍යංජන කියලා බෙදෙන හැටි වචනේ කියන තැන අනුව ස්වර ලියන විදිහ වෙනස් වෙන එක ඊට පස්සේ ව්‍යංජන වලට ස්වර එකතු කරන්න අර පිලි කියන ක්‍රමීය පාවිච්චි කරන හැටි ආයර හල් කිරීම කියන එකයි ඒකේ තියෙන සීමාවන් ගැනයි අපි කතා කළා. ඔව් මේ ඔක්කොම එකට ගත්තම සිංහල ලේඛන ක්‍රමයේ හරිම තර්කානුකූල බවක් පැහැදිලි ව්‍යුහයක් තියෙන බව පේනම ඉතින් අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කළොත් මෙච්චර පැහැදිලි නීති පද්ධතියක් එක්ක සියවස් ගාණක් පරණ මේ ලේඛන ක්‍රමය අද කාලේ අර වේගවත් සමහර විට ටිකක් අවිධිමත් ඩිජිටල් sannivedanaye ඇතුලේ භාෂාවේ වෙනස් වෙන උච්චාරණත් එක්ක කොහොම මේ ක්‍රමය හැඩගැහෙමින් පවතිවීද අර සම්මතයයි අලුත් භාවිතයයි අතරේ තියෙන ගැටුම නැත්නම් තුලනය ඒකත් හිතන්න වටින දෙයක් නේද?